කොහොමද ඉතින් ඔයාලට තවත් එක දවසක්. ඉතින් කළු මහත්තයා අද ඔයාලට ටිකක් වෙනස් විදිහේ කතාවක් අරන් ඇවිල්ලා තියෙන්නේ. කතාවට යන්න කලින් මතක් කරනවා අපේ මේ කළු මහත්තයා නාලිකාව පටන් ගත්ත දවසේ ඉඳන් අපිට ආදරෙන් අපේ හැම වීඩියෝ එකක් එක්කම එකතු වෙන අපේ හැම වීඩියෝ එකකටම ලයික් කමෙන්ට් දාන අපේ වීඩියෝ යාළුවෝ අතරේ ෂෙයා කරගන්න හරි ආදරණීය පිරිසක් අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. ඉතින් මේ හැමෝම ආදරෙන් පිළිගන්න ගමන් අද අපේ කතාවට අපි යනවා. අපේ කතාවේ අද කතානායිකාව තමයි පියුමි කියලා කියන්නේ. පියුමි කියලා කියන්නේ කුඩා වයසේ ඉඳන්ම අධ්‍යාපන කටයුතු වලට, බාහිර ක්‍රියාකාරකම් වලට ඕන දෙයක් ගැන තියුණුව හිතන්න පුළුවන් විදිහේ බුද්ධියක් තිබ්බ දක්ෂ ගෑන් ළමයෙක්. ඉතින් පහවසරේ විභාගයේදී මෙයා පියුමි මේ ශිෂ්‍යත්ව විභාගයේදී ඉගෙනු ලබන්නේ තමන්ගේ ගමේ මේ කියන්නේ හාලියල ප්‍රදේශයේම තිබුණ පාසලක. ඉතින් මේ පාසලේ ශිෂ්‍යත්ව විභාගයෙන් උපරිම ලකුණු ලබා ගන්න ලකුණු 179ක් ලබා ගන්න පියුමිට හැකියාව හම්බ වෙනවා. මේ දේත් එක්කම එයාට නගරයේ තියෙන ලංකාවේ තියෙන ඉහළ අග්‍රගණ්‍ය පාසල් ගොඩකින් අවස්ථාව හම්බ වෙනවා අධ්‍යයන කටයුතු සඳහා එන්න කියලා. හැබැයි පියුමිගේ තිබ්බ ලස්සන ඒ කියන්නේ හරිය ඇහැට කනට පේන කෙල්ලෙක් තමයි පියුමි කියන්නේ පොඩි කාලේ ඉඳලම. මේ දේත් එක්ක ඒ හුරුබුහුටිකමත් එක්ක පියුමිගේ දෙමව්පියෝ කැමති වෙන්නේ නැහැ. පියුමියෝ තමන්ගෙන් ඈත් කරලා උගන්වන්න, තමන්ගේ දරුවා තමන් ළඟම තියාගන්න තමයි දෙමව්පියෝ කැමති වෙන්නේ. මේ දේත් එක්ක පියුමිට සිද්ධ වෙනවා මේ හාලියල ප්‍රදේශයේම තියෙන තවත් ජනප්‍රිය උසස් පාසලකින් තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු කරගන්න. ඉතින් ඒ පාසලට ගිහිල්ලත් පියුමිගේ තියෙන අර හැකියාවන් එක්ක ගුරුවරු අතරේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරේ බොහොම ජනප්‍රිය චරිතයක් වෙනවා පියුමි කෙටි කාලයකින්. මෙයා 9-10 වසරට එනකොට මෙයාව දන්නේ නැති කෙනෙක් නෑ මේ පාසලේ. සින්දු කියන්න පුළුවන් පියුමිට, ගීපද රචනා කරන්න පුළුවන්. එතකොට අධ්‍යාපන කටයුතු වලදී ඊටාම දක්ෂයි. පන්තියේ වැඩිම ලකුණු ලබන ශිෂ්‍යාව නිවේදන කටයුතු වලට මේ හැම දෙයකටම එයාගේ තිබිලා තියෙන හොඳ දක්ෂතාවයක්. ඉතින් කොහොම හරි අපේ මේ කතාවෙම අනිත් කතා නායකයා තමයි චාමර කියලා කියන්නේ. ඒ චාමර කියලා කියන්නේ මේ ඉස්කෝලේ හිටපු ටිකක් දඩබ්බර ඇක්ටර, අධ්‍යයන කටයුතු වලට එච්චර දක්ෂතාවයක් නැති, ස්වරූපයෙන්ම ගත්තත් ඒ තරම් මිනිස්සුන්ට ප්‍රියමනාප චරිතයක් නෙවෙයි. මූණ බැලුවත් ලස්සනක් නැති දරුවෙක්. මම එහෙම ලස්සනක් නැහැ කියලා කියන්න කැමති නැහැ. මේ ලෝකේ ඉන්න හැම ළමයෙක්ගෙම Tamanට ආවේනික ලස්සනක් තියෙනවා. නමුත් අපේ කතාවට අවශ්‍ය වෙන හින්දා මම කියන්නේ ඔයාලට ඉමේජිනේෂන් එක ගන්න. මහත, කළු, ලොකු බඩක් තියෙන මෙන්න මේ වගේ දරුවෙක් තමයි චාමර කියලාත් කියන්නේ. ඉතින් කොහොම හරි මේ චාමර දඩබ්බරයි. චාමරත් පාසලේ කට්ටිය අතරේ චාමරත් කතා වෙන චරිතයක්. හැබැයි දඩබ්බර පැත්තෙන්, හොඳ නමකින් නෙවෙයි. ඉතින් මේ චාමර කාලයක් තිස්සේ මේ පියුමිට ඇහැගහගෙන ඉන්නවා. මොකද මේ පාසලේ ඉන්න ලස්සනම, ඒ කියන්නේ පියුමි කියලා කියන්නේ හරියට එංගලන්තෙන් ආවගේ ලස්සන සුදු හමක් තියෙන, ලස්සන මූණක් තියෙන, දිග කොණ්ඩයක් තියෙන ගෑන් ළමයෙක්. ඉතින් මේ 9-10 වසරේ එනකොට පියුමිගේ ප්‍රියමනාප බව, ලස්සන තව තවත් වැඩි වෙලා තිබ්බේ. මේ හැමදේත් එක්කම චාමරට මේ පියුමිට හිත යනවා. ඉතින් චාමර උපරිම උත්සාහ කරනවා පියුමිත් එක්ක තමන්ගේ තියෙන සම්බන්ධතාවයක් ඇති කරගන්න. ඒ කියන්නේ ආදර සම්බන්ධතාවයක් ඇති කරගෙන පියුමියව තමන්ගෙම කරගන්න. මම කියන්නේ පාසල් කාලේ ළඳ බොළඳ ප්‍රේමයක් ගැන. ඉතින් ප්‍රේමයක්, ඒකපාර්ශ්වික ප්‍රේමයක්. චාමර උපරිම උත්සාහ කරනවා. සාමාන්‍යයෙන් පියුමිගේ වයසෙම තමයි චාමර කියලාත් කියන්නේ. ඉතින් මෙයා පියුමි වාඩි වෙලා ඉන්න ඩෙස්ක් එකේ චාමර ධන පියුමි කියලා ලියනවා. පියුමි යන තැනට පියුමිගේ පස්සෙන් යනවා, උසුළු විසුළු කරනවා, කරදර කරනවා. මේක පියුමිටත් හරි කරදරයක් වෙලා තිබ්බා. ඒ වගේම තමයි මේ චාමර හදපු කටකතා හින්දාම ඉස්කෝලේ පවා කතා වෙන්න අරගෙන තිබ්බා. මේ චාමර එක්ක පියුමිට සම්බන්ධයක් තියෙනවා කියන එක පාසලේ පවා කතා වෙන්න අරගෙන තිබ්බා. ඉතින් කොහොම හරි මේ කිසිම දෙයකට පියුමිගේ සම්බන්ධතාවයක් නෑ. දවසක් පාසලේ ස්පෝර්ට් මීට් එක තියෙනකොට ඒ ක්‍රීඩා තරඟයක මට පියුමි කිව්ව විදිහට මගේ මතකයට එන්නේ නෙට්බෝල් ක්‍රීඩාවේදී එයාලගේ නිවාසයෙන් පියුමිත් මේ
මේකට සහභාගී වෙලා තිනවා. ඒ ගහනකොට ඒ නෙට්බෝල් ක්‍රීඩාවේ එයාලා ශූරතාවය ගන්නවා එයාලගේ නිවාසේ. ඒකත් එක්කම අර සහතික දෙන අවස්ථාවේදී වගේ ගන්න ෆොටෝ කීපයක් චාමර එයාගේ අතට අරගෙන තිබ්බා. එයාගේ අතට අරගෙන මෙයා ඒ පාසල කිට්ටුවම තියෙන ස්ටුඩියෝ එකකින් මේ ඒ අතරේ දැන් සහතික ගන්නකොට ඒ කණ්ඩායමට මේකටම දීපු ගෲප් ෆොටෝ එක තමයි මේ චාමරගේ අතට හම්බ වෙලා තිබ්බේ. මේ ෆොටෝ එකේ පියුමි ඉන්න කොටස විතරක් පියුමිය කපලා අරගෙන මෙයා ෆොටෝස් කීපයක් හදලා තිබ්බා එක එක පෝස් වලට. එඩිට් කරලා ෆොටෝෂොප් වලින් ස්ටුඩියෝ එකෙන්. ඊට පස්සේ මේ ෆොටෝ ටික චාමර පියුමිගේ හිත දිනා ගන්න කියලා හිතලා. චාමරත් දැන් අපි මේ කතා කරන කාලේ වෙනකොට 10 ශ්‍රේණියේ ගුණම ලබන පොඩි ළමයෙක්. එයාටත් එච්චර ලොකු දැනුම් තේරුමක් තියෙන වයසක ඉන්න කෙනෙක් නෙමෙයි. ඉතින් මේ ෆොටෝ එඩිට් කරලා පියුමිට ගෙනල්ලා පෙන්නනවා. එයා ඒක පෙන්නන්නේ පියුමිගේ හිත දිනා ගන්න හිතාගෙන. හැබැයි මේක දැක්ක ගමන්ම පියුමිට තරහ යනවා. මොකද චාමර කියලා කියන්නේ ඉස්කෝලේ ඉන්න දඩබ්බර කොල්ලා ඒ මදිවට මේ තමන්ගේ ෆොටෝ එකක් තමන්ගෙන්වත් අහන්නේ නැතුව එඩිට් කරලා මේක පියුමිට දිරවන්නේ නැහැ. පියුමිට එකපාරටම තරහ යනවා. පියුමි මේ ෆොටෝ ටික අතට අරගෙන චාමරගේ මූණටම දමලා ගහනවා එක වෙලාවක. ඊට පස්සේ මෙයා මේ ෆොටෝස් කීපයක් අහුලගෙන ගිහිල්ලා තමන්ගේ ගෙදරට දැනුම් දෙනවා. අම්මට කියනවා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. චාමර මගේ පස්සෙන් එනවා. මෙන්න මේ විදිහට ෆොටෝ වගේකුත් එඩිට් කරලා කියලා. පියුමි කියලා කියන්නේ අයියලා 3 දෙනෙක් ඉන්න ඒ ගෙදර පවුලේ බාලයා. ඉතින් මේ කතාව අයියලට තාරංචි වෙනවා. ඊට පස්සේ මේ අයියලා බලනවා මේ ළමයා කොහෙන්ද මේ ෆොටෝස් අරගෙන එඩිට් කරලා තින්නේ. බලනකොට එයාලත් හොඳටම දන්න ස්ටුඩියෝ එකකින් තමයි වැඩේ කරලා තින්නේ. මේ අයියලට හොඳටම තරහ යනවා. එක අවස්ථාවක මෙයාලා ගිහිල්ලා මේ කඩේ කොල්ලට තරවටු කරලා මේ කඩේ සම්පූර්ණයෙන්ම තියෙන මැෂින් අරව මේවා කුඩු කරලා ඇවිල්ලා තියෙනවා. ඒ තරමට එයාලා තමන්ගේ නංගිට ආදරෙයි. ඒ වගේම චාමරවත් හම්බෙලා චාමරටත් තරවටු කරලා තියෙනවා. චාමරගේ ගෙදරටත් මේ ගැන දැනුවත් කරලා තියෙනවා. ඉතින් කාලේ මේ විදිහට ගත වෙලා යනවා. කාලෙත් එක්කම චාමරටත් තේරෙනවා තමන්ට ඕනි වුණාට තමන්ට පියුමිව තමන්ගෙම කරගන්න අවස්ථාව හම්බ වෙන්නේ නැහැ වගේ. මොකද පියුමිගෙන් පොඩිවත් චාමරට බුරුලක් හම්බ වෙන්නේ නැහැ. මේ දේත් එක්කම දවසක් චාමර පියුමි තමන්ට මුණ ගැහුණු වෙලාවක පාසලේදී මූණටම කියලා තියෙනවා තමුන්ව මට හොඳින් බැරි නම් මං නරකින් හරි මගේ කරගන්නවා කියලා. මේ නරකින් හරි මගේ කරගන්නවා කිව්ව කතාව පියුමිට දැනෙන්නේ නිකන් බලහත්කාරයෙන්. පියුමිව තමන්ගේ කරගන්න නැත්නම් කසාද බඳින්න මේ වගේ අදහසක් ගැන කතා කරනවා ඇති කියලා. කොහොම වුණත් පියුමි හිතපු දේ නෙවෙයි චාමරගේ හිතේ තිබිලා තියෙන්නේ. ඉතින් මෙහෙම ඉන්නකොට එක්තරා දවසකදී පියුමි පාසල් ගිහිල්ලා පියුමිට පාසලේදී ලොකු තදබල බඩේ කැක්කුමක් හැදෙනවා. මේක හරියටම සිද්ධ වෙන්නේ 11 ශ්‍රේණියේදී එයාලා O level ලියන්න ඉන්නකොට වාර විභාගයක පහුවෙනිදා එයාලට තියෙනවා මේ චිත්‍ර එක්සෑම් එකට. ඒ කියන්නේ ආර්ට් එක්සෑම් එකට ෆේස් කරන්න මේකත් එක්ක පාසලේ තිබිලා තියෙනවා මේ එක්ස්ට්‍රා ක්ලාස් එකක් වගේ. ඒ කියන්නේ අමතර පන්තියක් වගේ තිබිලා තියෙනවා මග ඇරිච්ච පාඩම් මතක් කරලා දෙන්න. ඉතින් මේ ඒ දවසේ මේ ක්ලාස් එක ඉවර වෙලා හවස 3:00ට විතර ගෙදර යන්න පන්තිය ඉවර වෙනකොට පියුමිට තද බල බඩේ වේදනාවක් එනවා. බඩේ කැක්කුමක්. මේකත් එක්කම පියුමිට තමන්ගේ වාරුවෙන් තමන්ගේ හයියෙන් ගෙදරට යන්න බැරි තරමේ අපහසුතාවයක් ඇති වෙනවා. මේ දෙත් එක ගුරුවරු පියුමිගේ ගෙදරට දැනුවත් කරලා පියුමිගේ අයියලා ඇවිල්ලා තමයි පියුමිව එදා ගෙදරට එක්කන් යන්නේ. ඒ ගෙනියන්නේත් හරි අමාරුවෙන් මේ දරුවා වකුටු වෙලා තමයි ගෙදරට යන්නේ. ගෙදරට ගිහිල්ලා ඒ හැමම ඇඳේ වකුටු වෙලා ඉන්නවා. එයාට තමන්ගේ මේ ඇඳගෙන ගිය ඇඳුම් පැළඳුම් මාරු කරලා ගෙදරට අඳින ඩ්‍රෙස් එකක් ඇඳ ගන්න තරම්වත් හයියක් නැහැ. මේ දේත් එක්කම අම්මලත් බලනවා මොකද මේ ළමයාට හදිස්සියෙම උනේ හිතා ගන්න බෑ කාටවත් මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා එක එක විදිහේ ප්‍රතිකර්ම උත්සාහ කරනවා. ඉතින් මේ ගෙවුන දවස් ටික පියුමි හරි අමාරුවෙන් ගෙවෙන්නේ. මෙයාට ඇඟපතේ අමාරුකම් දැනෙන්න ගන්නවා. එතකොට අර ඉතාමත් වේගෙන් සාමාන්‍ය මාසෙක වගේ කාලයක් ඇතුළත වේගෙන් පියුමි නිකන් වැහැරිලා යනවා. පියුමි කියලා කියන්නේ මං කිව්වා හරි ලස්සන ශිෂ්‍යාවක්. දකින අයට ප්‍රිය උපදවන කෙනෙක්. හැබැයි මේ සිද්ධියත් එක්කම මේ
පියුම ඉක්මනට වැහැරිලා යනවා, කෙට්ටු වෙනවා, තමන් කෘෂ ශරීරයක් ඇති වෙනවා, හිසකෙස් යන්න පටන් ගන්නවා. හරි විඩාබර ජීවිතයක් පියුමට එන්න පටන් ගන්නවා. මේ හැම දෙයක් එක්කම ගෙදර අයත් කරන්න පුළුවන් හැම ප්‍රතිකාරයක්ම කරනවා. මෙයාලට හිතා ගන්න බෑ මේ හොඳට හිටිය දරුවට මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් මෙයාට පාඩම් කරන්න ගියාද පාඩමකට හරියට ඇටෙන්ෂන් එක දෙන්න බෑ. පාසලේ වැඩ කටයුතු හරියට කරගන්න බෑ. මේ වගේ තත්වයකට පියුමිපත් වෙනවා. එතනින් පස්සේ මේ හැමදේම බලාගෙන ඉන්නවා පියුමිගේ හොඳම යාළුවා නිසංසලා. දවසක් මේ පියුමි විදින වේදනාව බලාගෙන ඉන්න බැරුවම නිසංසලා පියුමිගේ අම්මා, ඒ කියන්නේ සිරියලතා හම්බෙන්න එනවා. ඇවිල්ලා සිරියලතාගේ කකුල් දෙක අල්ලලා වැඳලා අනේ නැන්දේ මට සමා වෙන්න කියලා මේ නිසංසලා කියනවා. පියුමිගේ අම්මටත් හිතා ගන්න බෑ මොකද මේ කියලා. ඊට පස්සේ නිසංසලා කියන කතාවෙන් තමයි හැමෝගෙම ඇස් උඩ යන්නේ. මං කිව්වා අර චාමර කියන කෙනා පියුමිගේ පස්සෙන් එනවා සහ අවසන් අවස්ථාවේදී වෝනින් එකක් දුන්නා පියුමිට. මං තමුන්ව හොඳින් බැරිනම් නරකින් හරි මගේ කරගන්නවා. ඉතින් මේ චාමර කරලා තියෙන්නේ පියුමිට වශීකුල නීච බන්ධනයක් කරපු චොකලට් එකක් කවලා තිනවා මේ ඔය ආර්ට් එක්ස්ට්‍රා ක්ලාස් එක තියෙන දවසේ ආ එක කරලා තියෙන්නේ නිසංසලා හරහා. නිසංසලාගේ බර්ත්ඩේ එක කියලා අර මෙයා කොහෙන් හරි දේවාලයකින් ජීවම් කරගෙන ගෙනාපු චොකලට් එකක් පියුමිට කෑමට දීලා තිනවා නිසංසලා හරහා. ඉතින් නිසංසලා තමන්ගේ යාළුවගේ උපන්දිනේ නිසා පියුමිත් මේ චොකලට් එක කාලා තිනවා. නිසංසලා මේ විස්තරය කියනවා මේ වැඩේ කරේ මම නැන්දේ, මම මේක මෙච්චර දුර හිතුවේ නෑ. මට මේ මගේ යාළුවා පියුමි මේ විඳවනවා දකින්න බැරිකම හින්දා මම නැන්දලට මේ විස්තරය කියන්නේ කියලා හැමෝගෙම සුඩ යනවා. එයාලට කරන්න දෙයක් නෑ. නිසංසලා කියලා කියන්නේ පොඩි ළමයෙක්නේ. ඉතින් ඊට පස්සේ මෙයාලා මොකද කරන්නේ? මෙයාලා හොඳටම දන්න මේ මන්ත්‍ර ගුරුකම් කරන හාමුදුරු කෙනෙක් ඉන්නවා. මෙන්න මේ හාමුදුරුවෝ ගාවට පියුමිය එක්කන් යනවා. මේ වෙලා තියෙන විස්තරෙත් කියනවා. මෙන්න මේ වගේ දෙයක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මට ඔයාලට කියන්න බැරි වුණා. ඒ කාලේ තුල පියුමිටත් එක අවස්ථාවලදී අර මේ චාමර ගැන මහා ලොකු පපුවේ දැවිල්ලක් එක්ක පියුමිම තමයි මේ විස්තරය අපිත් එක්ක බෙදාගත්තේ. මේක මගේ යාළුවගේ මේ ඩොකියුමන්ට් එකේ තියෙන එයාගේ රිසර්ච් එකට අදාළ කතාවක් නෙවෙයි. මේක කළු මහත්තයා එයාගේ කන් දෙකෙන්ම අහපු කතාවක්. මේක මං ගොඩාක් කිට්ටුවෙන් දන්න කෙනෙක්ට වෙච්ච සිදුවීමක්. ඉතින් එයාම තමයි පියුමිම තමයි මාත් එක්ක මේ විස්තරය බෙදාගත්තේ. සහ ඒක අහනකොට මට හිතුණා මේ දේවල්ත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් මේ ලොකු පපුවේ දැවිල්ලක් එක්ක චාමර මතක් වෙනවලු පියුමිට ඒ කාලේ. පියුමිම හිතනවලු මේ කැත මෙලෝ රහකට නැති ගුණ ධර්මයක්වත් නැති ළමයෙන් ඇයි මට මතක් වෙන්නේ කියලා. ඉතින් මෙහෙම තමයි කාලේ ගත වෙලා තිබ්බේ. ඊට පස්සේ අම්මලා අර මන්ත්‍ර ගුරුකම් කරන හාමුදුරුවෝ ගාවට පියුමිය එක්කන් යනවා. පියුමියෝ දැක්ක ගාම මේ හාමුදුරුවෝ අනේ මේ දරුවට වෙලා තියෙන විපතක් කියලා ඔළුවේ අත තියාගෙන තියෙනවා. ඊට පස්සේ මේ හාමුදුරුවෝ ඒ අම්මලත් එක්ක කියලා තියෙනවා. අනිත් එක තමයි පියුමිට මේ කාලේ එයාගේ හැමේ නිකන් ඇතුලෙන් අර එයාට නාන වෙලාවට ඇඟ හොද ගන්නවත් බැරි වෙන තරමේ ගෙඩි වගේ පොඩියට දාලා තියෙනවා මේ කාලේ. අර කැවුන දේ තියෙන විසත් එක්ක තමයි මේ හැම දෙයක්ම වෙලා තියෙන්නේ. ඉතින් කොහොම හරි මේ හාමුදුරුවෝ පියුමි දිහා බලපු ගම්ම ගොඩාක් සංවේදී වෙනවා සහ ඊට පස්සේ මට මේකට ප්‍රතිකර්ම කරන්න පුළුවන් කියනවා. හැබැයි මේ ගෑනු දරුවෙක් හින්දා මම මොකද කරන්නේ කියලා හාමුදුරුවෝ කල්පනා කරලා තියෙනවා. ඒත් එක්කම හාමුදුරුවෝ කියලා තියෙනවා ගෑනු දරුවෙක් හින්දා අම්මේ ඔයා ප්‍රතිකර්ම ටික කරන්න මං ඒ ඕනි අවශ්‍ය තෙල් මේ බෙහෙත් වර්ග ටික හදලා දෙන්නම් කියලා. ඉතින් කොහොම හරි ඒ ගිය දවසේම මේක එක දවසේ වෙන සිද්ධියක්. මේ හාමුදුරුවෝ පියුමිට කරන්න තියෙන බෙහෙත් මේ ටික කරලා අවසානෙටම තැඹිලි ගෙඩි 3ක් ජීවම් කරලා බොන්න දීලා තියෙනවා. මේ තුන්වෙනි තැඹිලි ගෙඩිය බොනකොටම පියුමිට කළු පාට සෙවල වගේ යමක් වමනේ ගිහින් තිනවා. මේ හාමුදුරුවෝ කියලා තියෙනවා ඔය තමයි අර කැවුන වශිය නැත්තම් ඒ කවපු ඒ අමනුෂ්‍යයා බැඳිලා ඉන්න දේ කියලා. ඒත් එක්කම ඒ අනිත් එක තමයි පියුමිට පවා දැනිලා තියෙනවා මේක එකපාරට අර එළියට යනකොට ඇඟට මහා ලොකු සුවයක්. මොකද හරි ඇඟේ බරෙන් වේදනාවෙන් කැක්කුවෙන් අමාරුවෙන් තමයි ඉඳලා තියෙන්නේ මේ දරුවා. ඉතින් කොහොම හරි මේ ප්‍රතිකර්මත් එක්ක තව ගෙදර ගිහිල්ලා ඊට පස්සේ නිල ප්‍රතිකර්ම කරන හැටි මේ අයියලට කියලා තිනවා මේ හාමුදුරුවෝ. ඉතින්
ඒ හැමදේම කරලා පියුමියෝ යම් තාක් දුරකට හොඳ කරගන්නවා. ඉතින් මේ කතාව සිද්ධ වෙලා තියන්නේ හාමුදුරුවෝ කියන විදිහට ඒ බන්ධනයක් නැත්නම් වශියක් වගේ දෙයක් කැවුනට පස්සේ ඒ කෙනාගේ ඇතුළට අමනුෂ්‍යයෙක් එනවා. අමනුෂ්‍යයෙක් බන්ධලා තමයි මේ වැඩේ කරනවා කියන්නේ. ඊට පස්සේ අමනුෂ්‍යයා තමයි අර ඇතුලේ පපුව පුච්ච මේ කෙනාට මතක් කරවන්නේ මෙන්න මේ අර අහවල් පුද්ගලයාව. ඒ බන්ධනය නැත්නම් වශී ගුරුකම කරගත්ත පුද්ගලයාව. ඉතින් ඒකයි පියුමිට ඒ කාලේ අර චාමරව එක දිගට මතක් වෙන්න අරගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට මේ බන්ධනේ කපාගෙන ඊට පස්සේ පියුමි යම් තාක් දුරකට සුව වෙලා තියෙනවා. හැබැයි පියුමි A level වලට බයෝ ස්ට්‍රීම් එකෙන් තමයි විෂය ධාරාව හදාරන්න ඉඳලා තියෙන්නේ. නමුත් මේ කැවුණු වශයේ තිබ්බ සයිඩ් ඉෆෙක්ට් හින්දා මෙයාගේ ස්නායු ප්‍රශ්නයක් මෙයාට ඇවිල්ලා තියෙනවා. මෙයාගේ මාත් එක්ක කතා කරන මොහොතේ පවා මේ දරුවගේ එක පැත්තක් බලනකොට S2 වේගෙන් මෙහෙම නටනවා. ඒ අර ඇති වෙච්ච ස්නායු ප්‍රශ්නේ. ඉතින් ඒ දරුවට එදායින් පස්සේ අර දැන් බය වෙලා හීනෙන් ඇහැරෙන දේවල් මානසිකව පොඩ්ඩක් අර ඒ වෙච්ච දේත් එක්ක තියෙන පීඩන මේ වගේ දේවල් එක්ක මානසිකව දුර්වල වෙලා තියෙනවා කියන අදටත් ඇඟ එකපාරට සමහර වෙලාවල් වලට බර වෙන අවස්ථා දැනෙනවා කියනවා. අර හිසේ තදබල වේදනාවක් නැති වෙන වෙලාවල් අදටත් තියෙනවා කියන. ඒ කියන්නේ ඒ දේ ඇඟෙන් අයින් කරත් ඒකේ සයිඩ් ඉෆෙක්ට් එක තියෙනවා. ඉතින් මේ දරුවා බයෝ ස්ට්‍රීම් එකෙන් තමයි එක්සෑම් කරන්න ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ එයා ක්ලාස් ගිහින් තිනවා. මෙයාට කන්සන්ට්‍රේෂන් කරගන්න බෑ. ඊට පස්සේ අර ඒ කාලේ තුල පවා එයාට සමහර එක දිගට ක්ලාස් වලට ඉඳලා ගෙදර එනකොට එයා මේ තමන්ගේ අර සිහිය අඩපණ වෙලා කානුවේ වැටිලා ඉඳලා මෙයාව ගුරුවරු දැකලා මෙයාව ගෙදෙට්ට එවපු අවස්ථා තිබිලා තිනවා. මේ දේවල් එක්ක එයාට බයෝ වලින් එක්සෑම් එක ලියන්න බැරි වෙනවා. මෙයා කොමර්ස් කරන්න උත්සාහ කරලා තිනවා. ඒත් Tamanට කන්සන්ට්‍රේෂන් තියාගන්න අමාරුයි. අන්තිමට ආර්ට් විෂය ධාරාවෙන් තමයි එක්සෑම් කරලා තින්නේ. කොහොම හරි මේ කතාව කියන මොහොතේ එයා තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු අමාරුවෙන් වුණත් කරගෙන ඉංග්‍රීසි ගුරුවරියක් විදියට කටයුතු කරන ගමන් තමයි හිටියේ. ඉතින් අර අමනුෂ්‍ය බලපෑම අදටත් පියුමිට තියෙනවා කියනවා. ඒ වගේම තමයි මට මේ කතාව අහනකොට හිතුනේ මොන විදිහේ ආදරයක්ද මේ? ඇත්තටම තමන් කෙනෙක්ට ආදරය කරනවා නම් තමන් ආදරය කරන කෙනෙක්ට මේ විදිහට කරදරයක් බාධාවක් නැත්නම් දුර්වල වෙලා වැහැරිලා යන විදිහේ වශියක් කරනවද ආදරය කරන කෙනෙක්? හරි. දැන් ඔය වශී ගුරුකම් ගැන අපි අහලා තියෙනවනේ. ඕනතරම් මේ වගේ දේවල් තියෙනවා. ඉතින් අර දරුවා පොඩි එකෙක් හින්දා ඒ වගේ වශී ගුරුකමක් කරන්නේ නැති. ඉතින් හැබැයි තමන් ඒ වශී ගුරුකම කරපු එකෙන් මට ඔයාලට පෙන්වන්න ඕනේ උනේ සමහර විට මේ පියුමි කියලා කියන්නේ බයෝ ස්ට්‍රීම් එකෙන් එක්සෑම් කරලා මේ ලංකාවේ ඉහළ පෙරේ වෛද්‍යවරයෙක් වෙලා දහස් ගාණක් රෝගීන්ට සුව පහසුව සලසන්න හිටපු ගෑන් ළමයිද දන්නේ නැහැ. හැබැයි අර අකාරුණික දඩබ්බර ප්‍රේමය හින්දා සහ ඒකේ දරුවගේ වැරද්ද විතරක් නෙවෙයි. ඔය වශී ගුරුකම් කරන දේවාල කරන මිනිස්සු ඉන්නවනේ මේ ලෝකේ. ඉතින් ඔය මිනිස්සු කියලා කියන්නේ පොඩි උන් නෙවෙයිනේ. මුදල් වෙනුවෙන් අහිංසක ජීවිතවලට මේ වගේ දේවල් කරනවා කියන්නේ කාලකන්නේ. සසරේ කවදාවත් ඒ මිනිස්සුන්ට එයාලගේ ජීවිතේ හරියන්නේ නැහැ. ඉතින් මට මේ පණිවිඩය දෙන්න ඕනි වුණා සහ මේක ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනි වුණා. මොකද පියුමි ඒ කාරණාව අපිත් එක්ක බෙදා ගන්නකොට පියුමි පුනා කිව්ව දෙයක් තමයි කළු මහත්තයා ඔයා මේ විස්තරය කියන හැම කෙනෙක්ටම දැනගන්න කියන්න කොච්චර තමන්ගේ ළඟ යාළුවෙක් වුණත් තමන් හොඳට අඳුරන කෙනෙක් වුණත් පවුලේ කෙනෙක් නොවි වෙන පිටස්තරයෙක් දෙන අබමල් රේණුවක දෙයක් කන්න එපා කියලා. මොකද බාහිර සමාජයේ යාළුවෝ කියලා කියන්නේ තමන්ට කිට්ටු වෙච්ච මිතුරෝ කියලා කියන්නේ ඇත්තටම අපි හිතන් ඉන්නා වගේ චරිත නෙවෙයි. මොහොතින් මොහොත වෙනස් වෙන චරිත. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා පොඩි ගෑන් ළමෙක් වෙන්න පුළුවන්. නැත්තම් ලස්සන සුරූපී කාන්තාවක් වෙන්න පුළුවන්. නැත්තම් දැන් මේ වෙනකොට කසාද බැදලා ඉන්න බිරිඳක් වෙන්න පුළුවන්. මොනවා වුණත් ඔයා මම මේ ජීවත් වෙලා ඉන්න සමාජය කියලා කියන්නේ අද විශ්වාස කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ හින්දා ඒ දරුවා කිව්ව ඒ කෙනා දැන් අද වෙනකොට පියුමිට වයස අවුරුදු 30ක් විතර ඇති. එයා කිව්ව විදිහට ඒක ඇත්තම කතාවක්. බාහිර මිනිස්සු විශ්වාස කරන්න එපා. එයාලා දෙන දේවල් විශ්වාසයෙන් කන්න එපා. ඒ දෙන දේවල් ගන්නවා වගේ අරගෙන ගිහිල්ලා විසි කළා දාන්න. මොකද කෑමට තියෙන පෙරේතකම වගේ නෙවෙයි. මේ වගේ දෙයකට මූණ දෙන්න වුණොත් බලන්න ඒ දරුවා අදටත් විදවනවා.
හීනෙන් ඇහැරෙනවා හරියට නිින්දක් නැහැ කියන සමහර අවස්ථාවල. ඉතින් අදට වුණත් පියුමිගේ අර ලස්සනට තිබ්බ කොණ්ඩේ අද නැහැ. නිකන් හීනි කොණ්ඩයක් තමයි පියුමිට තියෙන. ඉතින් මේ වගේ ඒ දරුවා අදටත් විඳවනවා මේ වගේ ඒකපාර්ශ්වීය ආත්මාර්ථකාමී ප්‍රේමයක් හින්දා. ඒ හින්දා මේ වීඩියෝ එක බලන අයට මට කියන්න තියෙන්නේ මේ වගේ දේවල් වලින් ඔයාගේ ජීවිතය ආරක්ෂා කරගන්න. නැත්තම් ඔයා බුද්ධිමත් වෙන්න. පිටස්තරයෙක් දෙන දෙයක්වත් ආහාරයට ගන්න එපා. මොකද ඒ අය අපි හිතුවට හැමෝම අපි වගේ නෑ. එක එක පුද්ගලයෝ එක එක විදිහ. ඒ වගේම තමයි මට තව දෙයක් ඔයාලට පෙන්වන්න ඕනේ. මේ වීඩියෝ එකත් ඔයාලා පුළුවන් තරම් ෂෙයා කරගන්න. මොකද ඔය මේ වගේ වශී ගුරුකම් කරන්නේ නැති දේවාල කරන මිනිස්සු ඇති එයාලට සතුටු වෙන්න. ඒ වගේම තමයි මේ වගේ ඒවා කරන උන්ගේ ඇස් පෑදෙන්න. මොකද අහිංසක ජීවිතවලට මේ දේවල් කරන්නේ ඒ කරන දේවල් වලින් Tamanට ලැබෙන තුට්ටු දෙකක් රුපියල් 25000ක් 30000ක් වගේ මුදලක් හින්දා අර අහිංසක ජීවිතයක් පාව දෙන මේ මිනිස්සු. ඉතින් ඒ වගේම තමයි ඔයාගේ හිතේ තියනවා කියන්නකො කෙනෙක්ව Tamanට වශී කරගන්න එපා. ඔය වගේ නොපෙනෙන අඳුරු බලවේගයන් පාවිච්චි කරලා ඒ වගේ දේවල් කරන්න එපා. ඒක ඇත්ත ආදරේ නෙවෙයි. හැබැයි ආදරය කියලා කියන්නේ කෙනෙක්ගේ හදවත පතුලෙන්ම කෙනෙක් වෙනුවෙන් උපදින දෙයක්. ඒක බලෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අදටත් පියුමි Tamante ඒ දේ කරපු පුද්ගලයාට වෛර කරනවා. එතකොට Taman කෙනෙක්ට ආදරෙයි නම් ඒ ආදරය කරන කෙනා Tamanට වෛර කරන ගානට Taman පත් කරගන්න ඕනේද? එහෙම නෑ. ඒ හින්දා ඒ වගේ දේවල් අසම්මත ක්‍රමවේද වලට කරගන්න යන්න එපා. එහෙම වුණොත් එහෙම ඒ වගේ විඳවන්නේ ඒ දේ කරපු කෙනත් නෙවෙයි. ඒකට උදව් කරපු දේවාලකාරයත් නෙවෙයි. කොහේ හරි ඉන්න අහිංසක දරුවෙක්, අහිංසක ගෑණියෙක්, අහිංසක පිරිමියෙක්. ඉතින් මේ දේ හිතර ගන්න. කළු මහත්තයාට මේ දේ තමයි ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ උනේ. මේ කතාව අහනකොට පුදුම සංවේදීකමක් දැනුණා මට. මේ ලෝකේ මේ වගේ දේවල් කරන මිනිස්සු ඉන්න අනිත් එක තමයි මේක කළු මහත්තයා අර යාළුවගේ ඩොකියුමන්ට් එකෙන් මම කිව්වනේ ගත්ත විස්තරයක් නෙවෙයි මගේ කන් දෙකෙන් අහපු විස්තරේ. ඉතින් ඒ ළමයා ඒ කෙනා ඒ දේ කියනකොට එයාගේ මූණේ තිබ්බ ඒ දුක වේදනාව ඒ කතා කරන හඬේ තිබ්බ වේදනාව මට දැනුණා. මට ඕනි වුණා මේ වැඩසටහනට එයාව ගෙනල්ලා එයාගේ කටින්ම මේ විස්තරය ඔයාලත් එක්ක බෙදා ගන්න. හැබැයි එයාගේ හිතේ තියෙන සංවේදීකමට එයා කිව්වා මේ දේවල් මට ඒ හැම විස්තරයක්ම කියන්න බෑ. මම කළු මහත්තයත් එක්ක බෙදා ගන්නම් කියලා පියුමි ඇඬු කඳුලෙන් කිව්ව විස්තරය තමයි මම මේ ඔයාලත් එක්ක බෙදාගත්තේ. ඉතින් ඒ හින්දා ඔයා කෙනෙක්ට ආදරය කරන කෙනෙක් නම් ඔයාගේ ආදරේ අවංක ආදරයක් නම් ඔයා මතක තියාගන්න ඔයා කවදාවත් ඔයා ආදරය කරන කෙනාට ඔයා මේ වගේ වේදනාවක් දෙන්නේ නැහැ. ඔයාලා වැඩි දුර හිතන්නේ නැතුව කරන ඒ වගේ වශී බන්ධන නීච කුල බන්ධන හින්දා ඒ මිනිස්සු මේ මම කිව්ව විදිහට මහ පුදුමාකාර වේදනාවක් විඳිනවා ජීවිත කාලේ පුරාවටම. ඒ හින්දා කවදාවත් ඊට පස්සේ මේ දේවල් කරපු කෙනාට සසරේ හරියයිද? ඒ දේවල් කරන දේවාලකාරයන්ට සසරේ හරියයිද? උන්ගේ ජීවිත කාලකන්ණි වෙලා යනවා. අමනුෂ්‍ය යක්ෂයෝ මල පෙරේතයෝ භූතයෝ වෙනවා. නිරේ යන්න වෙනවා, දුක් විඳිනවා. ඒක ඒකාන්තයි. ඉතින් ඒ හින්දා මේ වීඩියෝ එක ආදරය කරන කෙනෙක්ට බලන්න, ආදරය කරන කෙනෙක්ට දැනුවත් වෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. ඒ වගේම තමයි තව කෙනෙක්ට මේ වගේ දෙයක් නොකරන්න, ඒ වගේ කාලකන්ණි වැඩ කරන දේවාලකාරයන්ට මේ ඒ අහිංසකව විඳවන විඳවිල්ල දකින්න මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. ඉතින් අද කළු මහත්තයා ඔයාට අරගෙන ආවේ මේ කතාව. මං හිතනවා ඔයාලා මේ පණිවිඩය ඔයාලගේ හිතට තදින් ගන්න ඇති කියලා. පියුමිට වෙච්ච දේ තව කෙනෙක්ට වෙන්න දෙන්න එපා. ඒ දේ සිද්ධ වෙන්නේ තව කාගේ හරි අහිංසක අම්මෙක්ගේ තාත්තෙක්ගේ දරුවෙක්ට. ඉතින්